යාළුවනේ ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ මගේ වනාවක් YouTube channel එකටයි. එහෙනම් අද අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ඉන්නේ අලුත් vlog එකටයි. ඒක තමයි අපි ආඩියෝ යුනිට් කාර් එක හදන විදිය. හදන විදිය සහ අපිට මේකට ඕන කරන බඩු ටික තමයි අද ඔයාලට පෙන්නන්නේ. යාළුවනේ වෙඩි කතා නැතු වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝ subscribe කරලා like කරලා share කරලා නැත්තම් ඒක share කරලා like පාරක් දාලා subscribe පාර නම් අනිවාර්යෙන් කොහොමද ඔයගොල්ලෝ දාන්න ඕනේ ඉතින් දාන්න නැත්නම් ඉතින් වැඩක් නැහැ. ඉන්නේ like subscribe පාරක් දාලා bell icon එකක් දාලා යමු කොල්ලනේ අපි වීඩියෝ එකට ගෙලින්ම මුලින්ම අපි මේ කාර් එකට ඕන කරන බඩු ටික බලමු. අපි මුලින්ම ආඩියෝ ඌනෝ සර්කිට් එකක් නැත්නම් ඔයගලන්ට පුළුවන් ආඩියෝ මෙගා බෝඩ් එකක් උනත් ගන්න. ඊට පස්සේ තව මෝටර් ඩිවයිස් සර්කිට් එකක් මේ තියෙන උඩ එක තමයි. ඒකට තමයි අපි මෝටරුයි 5 වෝල්ට් දෙන්නේ. තව සර්වර් මෝටර් එකයි සෙන්සර් එකයි ඒ වගේ ඔක්කොම ටිකයි ගන්න. මෝටර් ඩිවයිස් සර්කිට් එක තමයි. ඊට පස්සේ තව මේ වගේ චූටි ස්විච් එකක් මේ වගේ බැටරි කැවිලි දෙකක් මේ බැටරි කවර දෙකේ හරියටම කිව්වොත් 18650 කියන බැටරි තමයි DC ඇම්පියර් 1000 වෝල්ට් 3.7 අනේ බැටරි දෙකක් මං ගාව අරන් තිනවා. ඔයගලන්ට ඉතින් කැමති ගානක් ගන්න පුළුවන් වෝල්ට් වැඩිමක් කමක් නැහැ. ඊට පස්සේ අපිට ඕන වෙනවා ඉතින් සෙන්සර් එකක් කිව්වනේ. ඊට පස්සේ ජියෝ මෝටර 4ක් ඕන වෙනවා අපිට. ජියෝ මෝටර වලට අපිට රෝදත් හරියනවා. ඔයගලන්ට ඉතින් පුළුවන් රෝද දාගන්න උනත්. ඊට පස්සේ දැන් ඉතින් හදන්න තමයි. ඊට පස්සේ අපිට දැන් ඔයගලන්ට මගේ හදන හරිම වීඩියෝ ඔයගලන්ට ඉස්සරහට දෙන්න. එතකම් මේ වීඩියෝ එක ඔයගලන්ට දාන්නේ මේකට කොහොමද හරියටම අනික සැලැස්මක් වගේ තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක බලාගන්න පුළුවන්. මගේ අනිත් වීඩියෝ මම ඔයගලන්ට ඉක්මනටම දාන්න. තම මම බඩු ටිකක් ගෙනහම පස්සේ ඊට පස්සේ අපි දැන් බලමු එහෙනම් මේ කොහොමද ඉතින් බලාගන්න ඉන්නේ. මුලින්ම මේ සර්කිට් ආඩියෝ සර්කිට් එකයි මෝටර් ඩිවයිස් සර්කිට් එකයි දෙක එකට සෙට් කරගන්න ඕනේ. සර්කිට් දෙක එකට සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මේ පින් වලට හරියට සෙට් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේ පේන්නේ නැද්ද කොහෙද? පෙට් සෙට් වුනේ නැතුනොත් මේක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ අමුලින් මෝටර් ටිකෙන් පටන් ගමු. ඔයගලන්ට පේනවා ඇති මේ මෙතේ මේ තියෙන පින් නිකන් නිල් පාට පින් සෙට් එකක්. අන්නේ ඒ ටිකට තමයි අපි මෝටර් සෙට් කරන්නේ. ඊට දෙපැත්තෙම තියෙනවා. මෙන්න මේ පැත්තේ තියෙනවා ඔයගලන්ට බලන්න. මේ දෙපැත්තෙම තියෙනවා. ඊපස්සේ ඒ එක පැත්තක පින් 5ක් ගාතයි. අපි මැදේ කිතුරු කරලා දෙපැත්තේ දෙකට තමයි ගහන්නේ. එහෙනම් දෙපැත්ත දෙකට අපි මෝටර් දෙක ගහනවා. මේ එක පැත්තකට අපි මෝටර් දෙකක් අය කියලා දිනවා. පේනවා? මේ වැඩගයි මේ වැඩගයි. මේ පැත්තේ එහෙම තමයි මේ. ඒ විදියමයි. ඊට පස්සේ අපි මෙතන චූටි කෑලි දෙකක් තියෙන්නේ. ඒ තමයි බැටරියට වෝල්ට් එක දෙන්නේ. බැටරි වෝල්ට් එක දෙන්නේ. ඊටසේ අන්න ඒ වැරදි දෙක බැටරි වැරදි දෙක එතන සෙට් කරන්න ඕනේ. ඊට පස්සේ සර්වර් මෝටරේ තියෙන්නේ. සර්වර් මෝටරේ පින් එක මෙන්න මේ වගේ පින් එකක් මේ තියෙන්නේ. ඒකයි ගන්න මේ මෙතන පින් ටිකක් තියෙනවා. මේ පින් තුනක් තියෙනවා. ඒ පින් තුන තමයි මේකේ වැරදි තුනේ පින් තුන හයි කරන්නේ. අපි දැන් මේව හයි කරලා බලමු. දැන් මම ඒක හයි කරා. අන්න ඒ වගේ ඒක හයි කරන්න ඕනේ. පින් එහෙම ඇද කරගන්න නැතුව ඒක හරියට සැහැල්ලුවෙන් කරගන්න ඕන වැඩක් ඉතින් මේක. ඊට පස්සේ අපි
සෙන්සර් එක හයි කරලා තියෙන ඉතින් බලන්න. ඒ තමයි මුම්ම නම් දී. මට පේනවා ඉතින් සෙන්සර් එකේ මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්න නැතුව කියන්න. සෙන්සර් එකේ ගහලා තියෙනවා GND score fan VCC කියලා. ඒ වචන 4ක් එතන. ඒ වල තමයි වෑර් ගහන්නේ. ඒ වචන එකකට. අපි මුලින්ම green කියන එකේ වෑර් එක අපි ගහන්න ඕනේ සර්කිට් එකේ GND කියන එකට. ඊට පස්සේ අපිට VCC කියලා තියෙන්නේ. අන්න ඒ වෑර් එක දෙන්න සෙන්ස් එකේ ඒකට දෙන්න ඕනේ. අපි මෙතන 5 වෝල්ට් දෙන්න ඕනේ. ඊට පස්සේ අපි ස්කෝ කියන එකේ වෑර් එක දෙන්න ඕනේ. AO05 කියන කෝඩ් එකේ එතන තියෙනවා කෑලි ගහන්න 6ක් පුළුවන්. ඒ 6න් අග තියෙනවා 2ක්. අන්න ඒ දෙකට ගහන්න ඕනේ. අපි අර අනිත් පින් එකයි ෆ්‍රීන් කියන පින් එකයි ඊසෝ කියන පින් එකයි අපි ගහන්න ඕනේ. AO05 කියන පින් දෙකට. ඊට පස්සේ ඉතින් ඒ වගේ ඉතින් පොඩි දෙයක් ඔයගලන්ට කරගන්න පුළුවන් තියෙන්නේ. වැඩි දෙයක් නෑ මේකේ. හරි ඌමනාම දේ තමයි මේකට අපි හරියට කෝඩ් එකක් ගහන්න ඕනේ. හරි කෝඩ් එක දැම්මොත් තමයි මේක හරියටම වැඩ කරන්නේ. නැත්තම් ඔයගොල්ලෝ මේක හැදුවා විතරක් ස්කෑන් කරලා මේක එහෙම වැඩ කරන්නේ නෑ. මේකට හරි කෝඩ් එක දෙන්න ඕනේ. සර්කිට් එකට. මම දීලා තියෙනවා. මම ඔයගොල්ලන්ට වැඩ කරනවා දෙන්න. ලයිට් එක පත්තිලා ඔය සෙන්සර් එකේ මෙහෙමක් තියෙනවා. දැන් පිටිපස්සට යනවා. හරි. පිටිපස්සටම යනවා. ඉතින් අත ගත්තාම ඉස්සරහට වෙනවා. අදාගෙන වෙනවා. ආයි ඉතින් මේක නාස් කරනවා ඉතින්. මායාව. අන්න එතන කියනවා. වැඩි නැතු ඉතින් යනවා ඉතින්. මේ ඉතින් මේක හදන්නේ. ඔය බේනදී එම හයි කෝඩ් එක දීලා තමයි දෙන්නේ. ඔයගලන්ටත් ඒ හරි කෝඩ් එක දෙන්න. නිකන් කෝඩ් දීලා මේක හදන්න බෑ. කෝඩ් එක හරි පිළිවෙලට ඔයගලන්ට හදන්න ඕනේ. ඒක ටිකක් වෙලා යනවා ඔයගලන්ට. එහෙම තමයි ඉතින් කෝඩ් එකක් ගහන්නේ. යාළුවනේ මගේ වීඩියෝ මෙතනින් අවසానයි. එහෙනම් ඔයගලන්ට ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිට ඔයගලන්ට තව ඉස්සරහට අපි මීට වැඩි හොඳ වීඩියෝ ගෙනත් දෙනවා. යාළුවනේ අදට අපි කැපෙන්න.